සීතල වැහිබර දවසක් වුණත් එක පාරටම ඉර පායලා පරිසරයේ දීප්තිමත්. එකතු වෙමුද අද මගේ දවස ගෙවුන විදිහ බලන්න. මුලින්ම මාව බලන සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. දකින හැම කමෙන්ට් එකකින්ම සතුටින් හදවත පිරී ඉතිරෙනවා. සුවඳ ඉටිපන්දමක් දැල් වෙනවා කියන්නේ මට වෙනස්ම මොහොතක්. මේ ඉටිපන්දම බිත්තර කට්ටකින් මමමයි හදාගත්තේ. ඒ නිසා මට තවත් මිහිරි හැඟීමක් තමයි. දවල් කෑමට මුලින්ම එළවලු කුකුල් මස් පිළියෙල කරගත්තා. එකපාරම උයනකොට ලේසි වෙලාවත් ඉතුරු වෙනවා. පොල් ගණන් කාලයක් නේ. පොල් අස්සෙන්නත් හොඳටම අඩු නිසා පිටිකල පොල්ගිරි පාවිච්චියත් පහසුවක් බව මට තේරුණා. රොටි, පිට්ටු, පොල් සම්බෝල ආපවලට පොල් ගෙඩි පාවිච්චි කරලා කරීස් වලට පිටිකල පොල් කිරි පාවිච්චි කරන එක විශේෂ ඉතිරියක් බව මට තේරුණා. බීට් කරි එක හදනකොට ගම්බිරිස් පොඩ්ඩක් එකතු කරලා බලන්න. හොඳ රසක් එකතු වෙනවා. චිකන් එක හදන අතරතුරේ මට මතක් වුණේ කොළ පාටට මැල්ලුමක් නැණි කියලා. නිවිතිය කොළ ටිකක් කඩාගෙන ඇවිල්ලා නිවිතිය මැල්ලුමක් හදාගන්නත් හිතුවා. මම හාල් හොදන වතුර එකතු කරලා ඕකිඩ් වගේ මල් පැලවලට එළවලු පැලවලට දාන එක පුරුද්දක් කරගෙන තියෙනවා. හිමින් සීරුවේ වත්ත වටේ ඇවිද්දා.
වෙහි බර සුළඟකුත් හමනවා බඩගින්නකුත් දැනුණා. හීන් පොදයක් අවුවත් එක්කම වැටෙනවා. හීන් තිත්ත රස කෝපිකකට චොකලට් කේක් කෑල්ලක් කියන්නේ මට හවස්වරුව විවේකයෙන් සතියකම විඩාව නිවා ගන්න පුළුවන්. අපිට තියෙන පුංචි පුංචි දේවල් ලස්සනට අහුරලා Tamanට ප්‍රියමනාප විදියට අපට පරිසරය සකස් කරගෙන බොහොම පොඩි සිදුවීම් වලින් අපට සතුටින් ඉන්න පුරුදු වෙන එක සිතට පුදුමාකාර සහනයක්. මේ අලිපේර මගේ මහගෙදර වත්තේ පුංචි කාලයට කෝපි සුවඳත් එක්කම ඇදිලා ගියා. ආච්චි අම්මා කෝපි කඩනකොට රතු පාට ඉදුණු කෝපියට පොත්ත කාලා සුදු පාට ඇටේ වට්ටියට එකතු කළා මතක් වුණා. නාමල් කඩලා හැමදාම වගේ කොච්චර ලස්සන බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන විදලා බුදුන්ට පූජා කළා. අද රැට මම ස්ප්‍රින් රෝල්ස් හදලා ඉඟුරු දාපු කිරිතේ හැදුවා. ආයෙත් ඉක්මනින් හමුවෙමු. ගිහින් එන්නම්.